හෙලෝ යාළුවනේ ඔයාලට අපි අද ගෙනාවා මොකද්ද හයිපෝයිස් එකක් කියන්නේ කියලා. ඔයාලා දන්නවද හයිපෝයිස් එකක් කියන්නේ මොකද්ද කියලා? නෑනේ. අපිත් එක්ක දිගටම රැඳී ඉන්නවා නම් ඔයාලට කරන්න තියෙන්නේ අපිව subscribe කරන්න. එතකොට like button එක ඔබන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට පෙන්නනවා. ඔතන තියෙන bell icon එක ක්ලික් කරොත්. හරිනේ. හරි. අපි වැඩේ පටන් ගමු. හරි. මොකද්ද හයිපෝයිස් එකක් කියන්නේ? හයිපෝයිස් එකක් කියන්නේ ඇත්තටම කම්පියුටර් එකක් නේ. දැන් ඔයාලා කම්පියුටර්ස් දැකලා තියෙනවා. මොනවද ලැප්ටොප් තියෙනවා, කම්පියුටර්ස් තියෙනවා, සර්වර්ස් කියනවා, වර්ක් ස්ටේෂන් කියනවා, ඒ වගේ ගොඩක් නම් වලින් එක එක ඒවා කියනවා. එතකොට මොකද්ද මේ හයිපෝයිස් එකක් කියන්නේ? ඇයි අපි හයිපෝයිස් එකක් පාවිච්චි කරන්නේ? මේ ඔක්කොටම අපි උත්තර දෙනවා තව චුට්ටකින්. හරි, පටන් ගමු. හරි, හයිපෝයිස් එකක් කියන්නේ දැන් ඔයාගේ කම්පියුටර් එක තියෙනවා, සර්වර් එක තියෙනවා, මොකක් හරි ලැප්ටොප් එක තියෙනවා. ඔයාට අතින් අල්ලන්න පුළුවන් නේද? අතින් අල්ලන්න පුළුවන්. ඒක පවර් බටන් එක ඔබලා මැෂින් එක ඔන් කරන්න පුළුවන්. ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි හයිපෝයිස් එකක් ඔයාට අතින් අල්ලන්න පුළුවන්ද? බෑ. ඔයාට අතින් අල්ලන්න බෑ. මොකද හයිපෝයිස් එකක් තියෙන්නේ කම්පියුටර් එකක් උඩ. ඒ කියන්නේ ෆිසිකල් කම්පියුටර් එකක් උඩ. අපි හයිපෝයිස් එකක් කියද්දී හයිපෝයිස් එකක් කියන්නේ ෆිසිකල් හાર્ඩ්වෙයාර් එකක් උඩ තියෙන කම්පියුටර් එකක්. නැත්නම් සර්වර් එකක්. ඒක වර්චුවල්. ඒ කියන්නේ අපිට අල්ලන්න බෑ. අපිට පේන්නේ අපිට මේ ඕන තැන් වලට උස්සගෙන යන්න බෑ. හැබැයි ඔයාලා ෆිසිකල් ඩිවයිස් එකක් නම් ඕන තැනකට උස්සගෙන යන්න පුළුවන් නේ. හරි. මම මෙහෙම කිව්වොත් ඔයාලට අපි ගමු මෙන්න මෙයා. හරි. ඔයාගේ කම්පියුටර් එක මේක කියලා හිතන්නකෝ. මේ තමයි ඔයාගේ කම්පියුටර් එක. දැන් ඔයාගේ කම්පියුටරේ තියෙනවා මොනවද ඔපරේටින් සිස්ටම් යන්නේ? මොනවද ඔපරේටින් සිස්ටම් කියන්නේ? Windows කියලා එකක් තියෙනවා. නැත්නම් Ubuntu කියලා තියෙනවා. අපි ගමුකෝ ඔපරේටින් සිස්ටම්ස්. මොනවද ඔපරේටින් සිස්ටම්ස් කියන්නේ? ඉස්සර පාවිච්චි කරා Windows 95, Windows 98, Windows Me නේද? Windows XP එක එක જાතියේ ඔපරේටින් සිස්ටම්ස් තියෙනවා. Windows 7 කියයි, Windows 8 කියයි, Windows 10 කියයි නේද? Windows 11 කියයි. ඔය වගේ තියෙනවා. ඊට පස්සේ අපි Linux කියලා ඔපරේටින් සිස්ටම් එකක් ගැන කතා කරනවා. අපි ඉස්සරහ සෙෂන්ස් වලදී අපි Linux දන්න සිංහලෙන්ම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් අපිත් එක්ක හිටියොත්. හරිනේ? හරි. අපි බලමු Linux. මේ තව ඔපරේටින් සිස්ටම්ස් තියෙනවා. මොනවද? Linux කියලා જાතියක් තියෙනවා. එතකොට මේවා ඔක්කොම ඔපරේටින් සිස්ටම්ස්. මේ Linux වල තියෙන ඔපරේටින් සිස්ටම්ස් මොනවද? Ubuntu කියලා තියෙනවා, Kali කියලා තියෙනවා, Parrot කියලා තියෙනවා. මොනවද තව තියෙන්නේ? Mint කියලා තියෙනවා, Deepin කියලා තියෙනවා නේද? Pop OS කියලා තියෙනවා. ඔපරේටින් සිස්ටම්ස් ඇති තරම් තියෙනවා. ඊට පස්සේ Mac OS කියලා තියෙනවා. එතකොට තව ඔපරේටින් සිස්ටම්ස් තියෙනවා මොනවද? Red Hat කියලා තියෙනවා නේද? Red Hat, CentOS, Rocky නේද? එතකොට Alma Linux. ඔයාලා මේවා දන්නේ නැතුව ඇති. නමුත් ඔයාලා මේවා දන්නවනේ. එතකොට මෙන්න මේ ඔපරේටින් සිස්ටම් එක තියෙන්නේ මෙන්න මේ ඔයාගේ ෆිසිකල් ඩිවයිස් එක ඇතුලේ. Windows 11 කියලා හිතන්නකෝ. එතකොට මේ ඔයාගේ කම්පියුටර් එකේ ෆිසිකල් කම්පියුටර් එක හાર્ඩ්වෙයාර්. මේක ඇතුලේ තමයි ඔයාගේ Windows 11 කම්පියුටර් එක තියෙන්නේ. එතකොට මේක ඇතුලේ තව කම්පියුටර් තිබ්බොත් හිතා ගන්න පුළුවන්ද? මේක ඇතුලේ තවත් කම්පියුටර්ස් තියෙනවා. මේ කම්පියුටර්ස් මේ තියෙන්නේ. තුනක් කම්පියුටර්ස් තියෙනවා. මාර වැඩන්නේ මේක නේද? ඔව් එහෙම තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ VMs කියලා. ඒ කියන්නේ virtual machines. හරිනේ? මේ virtual machines මේක ඇතුලේ තියෙන්නේ. කියන්නේ අපි මේ virtual machines host කරන්න, deploy කරන්න පාවිච්චි කරන tool එකට මොකක්ද කියන්නේ? hypervisor එකක්. හරිද? එතකොට මේ hypervisors වල වර්ග දෙකක් තියෙනවා.
එකකට කියනවා අපි type 1 hypoiser. right? type 1 hypoiser. අනිත් එකට කියනවා type 2 hypoiser කියලා. මේ තියෙන්නේ type 1 hypoiser එකක්. එතකොට මේ තියෙන්නේ type 2 hypoiser එකක්. එතකොට අපි මේ type 1 hypoiser එකට තව නමක් කියනවා. මොකද්ද? bare metal. අනිත් එකට කියනවා hosted hypoiser. right? හරි. එතකොට මේ bare metal එකේ මොකද්ද වෙන්නේ? මොකක් හරි වෙන්නේ බෑ නේද? වර්ග දෙකක් තියෙනවා. දෙකක් තියෙන්නේ මොකටද? හරි. අපි බලමු මොකටද කියලා. මේ type 1 hypoiser එකේ operating system එක. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා Windows 8 ගැන කතා කරා 95 Windows 10 එතකොට server OS තියෙනවා මොනවා server 2016 තියෙනවා 12 තියෙනවා 22 තියෙනවා 19 තියෙනවා එක වර්ගයේ Windows operating systems තියෙනවා. දැන් මේ operating system වලට අමතරව operating system එකක් තියෙනවා. ඒක තමයි මොකද්ද? hypervisor එක. hypervisor එක තමයි operating system එක. මෙන්න මේ වගේ operating system එකක්. දැන් මේකෙන් ඔයාට manage කරන්න මොකුත් කරන්න බෑ. හරිද? මේ operating system එකේ අඩුම තරමේ mouse එකක්වත් පාවිච්චි කරන්න බෑ. එතකොට අපි මොකද කරන්නේ? මේ operating system එක පාවිච්චි කරන්නේ වෙන කොහේ හරි client device එකකින්. හිතන්නකෝ ඔයා computer මෙතන තියෙනවා. ඔයා මෙන්න මේ computer ඉඳන් තමයි මේකේ management ඔක්කොම කරන්නේ. එතකොට මෙන්න මේ වගේ interface එකක් තියෙනවා. මෙන්න මේ වගේ interface එකක්. එතකොට මේ interface එකෙන් තමයි ඔයා manage කරන්නේ. මෙන්න මේකේ IP එක අරගෙන. හරිද? අපි networking part එකකුත් කරනවා. පස්සේ අපිව subscribe කරගෙන ඉන්න bell icon එක click කරගෙන ඉන්න එක පාර්ට්ම අපි දාන වීඩියෝ එකක් ඔයාලට බලන්න පුළුවන්. ඒක උඩ තියෙනවා මොනවද? මෙන්න මේ virtual computers. VMs මේවට කියනවා අපි VMs කියලා. මේ තියෙන්නේ virtual computers 3ක් තියෙනවා. 4ක් තියෙනවා. 5ක් තියෙනවා. 6ක් තියෙනවා. 7ක් තියෙනවා. මේ computer 7ක් එක computer එක. ඒතකොට කොච්චර පහසුද බලන්න. හරි අනිත් එක type 2 එක hosted server කියලා මේ මොඩල් එකට කියන්නේ. ඒකෙදි අපිට තියෙනවා අර මම ඉස්සෙල්ලා කියපු operating system එක මොකක් හරි ඔයාලට මේ කැමති operating system එකක් දාගන්න පුළුවන්. හැබැයි ඔය මේ කාලේ නම් ඉතින් VMware අනම්මනම් ඔය hypervisors පාවිච්චුන්නේ නැහැ. හරිද? එතකොට මේ හරියේ ඉඳන් ඉතින් තියෙන operating systems වල තියෙනවා එක එක hypervisors. එතකොට අපි මේකට අපි install කරගන්නවා මොකද්ද? operating system එක. හිතන්න Windows 11 කියලා. ඒක උඩ දානවා අපි මොකද්ද? hypervisor එක. අපේ hypervisor එක තියෙන්නේ මේක උඩ. එතකොට මේක tool එකක් නිකන් software එකක්. application එකක්. මේ application එක උඩ තියෙනවා අපේ virtual computers. ඒ කියන්නේ virtual machines මේ. එතකොට මමත් මේකේ දාලා තියෙනවා computer එකක් hypervisor එකක් මොකද්ද? virtual box කියන hypervisor එක. අපි මම ඊළඟ session එකේදී පෙන්නන්න ඔයාලට කොහොමද මේ hypervisor එකකට මේ Linux computer එකක් තියෙන්නේ Ubuntu එකක්. Ubuntu එකක් කොහොමද දාන්නේ? අපි කොහොමද ඒකට connect වෙන්නේ remote? ඒ ටික මම පෙන්නන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. හරිනේ? එතකොට අපි දැන් දන්නවා hypervisor එකක් කියන්නේ මොකද්ද? hypervisor වර්ග මොනවද තියෙන්නේ? එතකොට hypervisor එකක් වැඩ කරන්නේ කොහොමද? එතකොට මම ඒවට examples දෙන්නම්. දැන් මේ server එක ඇතුලේ එක එක જાතියේ operating systems තියෙනවා නේ. මෙතන VMware ESXi එක උඩ මෙතන තියෙන්න පුළුවන් මොකද්ද? Ubuntu එකක්. එතකොට මෙතන තියෙන්න පුළුවන් Red Hat එකක්. මෙතන තියෙන්න පුළුවන් Windows 10 එකක්. මෙතන තියෙන්න පුළුවන් 98 එකක්. ඒ වගේම තමයි type 2 hypervisors වල. Red Hat එකක් තියෙන්න පුළුවන්, Windows එකක් තියෙන්න පුළුවන්, Ubuntu එකක් තියෙන්න පුළුවන්. මොනවා හරි කැමති ඔයාට අවශ්‍ය ඕන operating system එකක් මේකට දාගන්න පුළුවන්. type 1 hypervisors වලට අපිට examples තියෙනවා Proxmox කියලා තියෙනවා. VMware ESXi.
හරිද? Hyper-V servers. අන්න ඒ වගේ ටෙක්නොලොජිස් තියෙනවා. තව තියෙනවා. ඉතින් ඔයාලා හොයලා බලන්න. එතකොට type 2 hypervisors වල තියෙනවා VMware workstation. එතකොට virtual box නේද? එතකොට Hyper-V ඔය වගේ ඉතින් ගොඩාක් ටෙක්නොලොජිස් තියෙනවා. එතකොට ඔයාලට කැමති එකක් එක්ක වැඩ කරන්න පුළුවන්. ඇයි අපිට hypervisor එකක් ඕනේ? resource efficiency. ඒ කියන්නේ මොකද්ද? අපිට multiple machines එක server එකක දාගෙන තියන්න පුළුවන්. නැත්තම් මොකද්ද තියෙන ප්‍රශ්න? drawbacks කියන්නේ අපිට servers 10ක් විතර දාන්න ඉඩ කොච්චර යනවද? power consume එක කොච්චර යනවද? monitors 10ක් ඕනේ, keyboard 10ක් ඕනේ නේද? ලොකු ස්පේස් එකක් යනවා. අන්න ඒ ස්පේස් එක අවම කරගන්න අපිට පුළුවන් එක සර්වර් එකක ඒ කම්පියුටර්ස් 10ම හොස්ට් කරලා තියන්න. ඒ VMs 10ම තියන්න පුළුවන්. හරිද? එතකොට isolation and security. security වලට ඇත්තටම ගොඩක් හොඳයි. මොකද physical security කියලා જાතියක් තියෙනවා. සර්වර් එක ගලවන් ගියා කවුරු හරි. power button එකකින් off කරන්න පුළුවන් නේ. දැන් මේවා අපි hypervisors දාද්දි සාමාන්‍යයෙන් server model එකේ servers ගන්නෙ. එතකොට ඒ වගේ වෙයි යතුරෙන් lock කරන්න. ඒ වගේ features තියෙනවා. සාමාන්‍ය නිකන් කම්පියුටර් එකක power supply එකයි තියෙන්නේ. දැන් මේ වගේ වෙයි තියෙනවා power supplies redundant. ඒ කියන්නේ දෙකක් තියෙනවා. power source දෙකකින් ගන්න පුළුවන්. එක power supply එකක් ගියොත් අනිත් එක තියෙනවා. එතකොට hypervisor එකක් ගද්දි සාමාන්‍යයෙන් servers cluster එකක් තියෙනවා. ඒ කියන්නේ servers කීපයක් තියෙනවා. එතකොට අපේ servers වල තියෙන load එක balance කරගන්න පුළුවන් නේද? එකක් fail වුණොත් අනිත් servers ටික අර active තියෙන node එකට මාරු වෙනවා. ඒ වගේ ගොඩාක් benefits තියෙනවා. ඊට පස්සේ flexibility එක. scalability. flexibility කියන්නේ අපිට ගොඩාක් lazy මේකේ වැඩ කරන්න. මොකද ඕන තැනක ඉඳන් ඕන location එකක ඉඳන් අපි ඇමරිකා ගියා කියලා හිතන්නකෝ. ඇමරිකාවේ ඉඳන් අපිට පුළුවන් අපේ hypervisor එකට log වෙලා අපිට ඕන changes ටික කරන්න. හැබැයි ඔයා හිතන්නකෝ ඔයාගේ physical computers තියෙන්නේ කියලා shut down වුණොත් on කරන්න පුළුවන්ද? බැහැ. එතකොට අපි එන්නම ඕනි location එකට. cost saving. cost එක save වෙනවා. මොකද 10ක් ගන්න ගානින් අපි එක server එකයි ගන්න. හරිද? development and testing. එතකොට ඔයාලා develop කරන් development environment එකක් හදාගද්දි මම පෙන්නන්නම් තව network පැත්තේ පොඩි දෙයක් ඔයාලට පෙන්වන්න ඕනේ. ඒක තව චුට්ටකින් පෙන්වන්න. එතකොට testing environment අපිට හදාගන්න පුළුවන්. මම ඒක පෙන්වුවාම ඔයාලට තේරෙයි. high availability. ඒ කියන්නේ high availability කියන්නේ මොකද්ද? අපිට high availability වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි active. අනිත් එක active passive. active කියන්නේ මොකද්ද? active කියන්නේ මේ node එකයි මෙයයි. ඒ කියන්නේ මේක load balancing කියලා අපි කියන්නේ. මේ nodes දෙකම එකපාර run වෙනවා. මේකේ load එක වැඩි වෙච්ච ගමන් මේකෙන් මේ පැත්තට migrate වෙනවා සමහර servers. නැත්නම් load එක balance කරනවා. එතකොට දෙකම device දෙකම active තියෙන්නේ. මේකේ තියෙන load එක මේ පැත්තට balance කරනවා 50ක් 75ක් overload වුණාම මේ පැත්තට migrate කරනවා අනිත් servers ටික. load එක balance වෙනවා. හැබැයි active passive කියලා තව එකක් තියෙනවා. ඒ මොකද්ද? මෙයා active ඉන්නේ. එක්කෙනෙක් active අනිත් එක්කෙනා passive. එතකොට එක්කෙනෙක් down වුණොත් active එක්කෙනා down වුණොත් මොකද වෙන්නේ? passive එක්කෙනා වැඩ කරන්න පටන් ගන්නවා active විදිහට. තේරුණාද? ඒක තමයි active passive කියන්නේ. මෙයා down වුණොත් මෙයා පටන් ගන්නවා වැඩ කරන්න. right? හරි. ඒක තමයි active passive කියන්නේ. එතකොට අපිට ඒ high availability clusters හදන්න පුළුවන්. ඊට පස්සේ legacy system support. අපිට Windows 98 එකක් වුණත් host කරගෙන අපිට
ඒවයි මොනවා හරි ඔය පරණ සිස්ටම් එකක් තිබ්බොත් දාගන්න පුළුවන්. හැබැයි අලුත් කම්පියුටර්ස් වල ඔයාලට මදර්බෝඩ් සපෝට් කරන්නේ නැහැ Windows 98 95. හැබැයි සමහර කම්පැනිස් තියෙනවා තාමත් අර Windows 98 සිස්ටම් පාවිච්චි කරන desktop virtualization. single physical machine එකක multiple virtual desktops run කරන්න පුළුවන්. හරි. අපි බලමු මොනවද network modes තියෙන්නේ කියලා. network modes ගොඩාක් තියෙනවා hypervisors වල. හැබැයි මම මේකේ major network modes ටිකක් කියලා දෙන්නම් ඔයාලට. bridge network. bridge network කියන්නේ මොකද්ද? අපේ network එක තියෙනවා හරිද මෙන්න මෙහෙම. අපේ network එක තියෙනවා මේ තියෙන්නේ අපේ network එක කියලා හිතන්නකෝ. මේක අපි network switch එකකුත් අඳිමුකෝ. හරි. මේ network එකේ IP range එකක් තියෙන්න එපානේ. මේ තියෙන්නේ computer එකක්. right? හරි. මේකත් computer එකක් කියලා හිතන්නකෝ. ඊට පස්සේ මේ තියෙන්නේ Hyper-V server එක. Hyper-V server එක. දැන් මෙයාගේ network range එක අපි පාවිච්චි කරන්නේ 192.168.1.0/24 කියන network එක. මේ network එකේදී මෙයාට assign වෙනවා කියලා හිතන්නකෝ IP එකක් 192.168.1.10. මෙයා 1.11. දැන් මේක ඇතුලේ තියෙනවා අපේ hypervisor එක ඇතුලේ තියෙනවා virtual computers. මේ server එක මේ VM එක virtual machine එක bridge mode නම් තියෙන්නේ එයාට assign වෙනවා IP එකක් ඔයාට DHCP තියෙනවා නම් 192.168.1.12 කියලා IP එකක්. one range එකේ DHCP server එකක් තියෙනවා නම් one range එකේ මෙන්න මේ මෙයාලා එක connect වෙන්න පුළුවන් මේ virtual computer එකට. මෙයාට පුළුවන් මෙයා කෙලින්ම මේ server එකත් එක්ක connect වෙන්න. නැත්නම් මේ server එකත් එක්ක connect වෙන්න. තේරුණාද? එතකොට ඕක තමයි bridge mode එක කියන්නේ. ඒ කියන්නේ අපේ network එක access කරන්න පුළුවන් මෙන්න මේ virtual computer එකට. අනිත් එක මොකද්ද? තව එකක් තියෙනවා NAT mode කියලා. NAT කියන්නේ මොකද්ද? network address translation. right? network address translation කියලා කියන්නේ එතකොට ඒකේ මොකද්ද වෙන්නේ? මේ තියන්නේ NAT. network address translation. මෙයා ඉන්නවා මෙන්න මේ range එකේ. මෙයාගේ physical computer එක ඉන්නවා. එතකොට 192.168.1. කියලාම දාමුකෝ අපි නේ. 192.168.1.200. දැන් මේ computer එක අපි මේ second computer එක අපි NAT mode එකේ තියෙන්නේ. එතකොට මෙයාට IP එකක් assign වෙනවා මොකද්ද? ඒක computer එකෙන් හදන IP එකක්. ඔයාගේ network interface එකක් ඔයා සමහර වෙලාවට ඔයා VMware හරි මොනවා හරි hypervisor එකක් install කරද්දි ඔයාට වෙනම network interface එකක් හැදෙනවා මෙන්න මේ network settings වල බලන්න මම දැන් virtual box install කරලා තියෙන්නේ. ඒකේ හැදිලා තියෙනවා මේ තියෙන virtual box adapter එකක්. මේ virtual box adapter එකෙන් තමයි යක් මේ bridge network ද ඒ ටික ඔක්කොම කරගන්නේ. එතකොට මෙයා NAT වෙනවා කියන්නේ network address translation එකක් වෙනවා කියන්නේ මේ තියෙන්නේ මගේ network එක තාම අපි කරලා නැහැ. අපි කරයින් පස්සේ බලන්න ඒකේ මම කියලා දෙනවා කොහොමද network address එක translate වෙන්නේ කියලා. හරිද? සාමාන්‍ය fundamental knowledge එකක් ගන්න පුළුවන් ඔයාලට basic knowledge එකක්. හරි. එතකොට මේ network address එක translate වෙනවා කියන්නේ මෙයාගේ ඊට පස්සේ තියෙන්නේ computer එකට assign වෙලා තියෙන්නේ වෙනම range එකක්. 10.005 ඔන්න ඔය වගේ එකක්. එතකොට එයාට මේ තියෙන මේ එළියේ තියෙන network එකේ තියෙනවානේ මේ server එකට මේ එළියේ ඉන්න කට්ටියව access කරන්න බෑ. මොකද එයා
මේ ඇතුලේ නැට් වෙලා ඉන්න කට්ටියව විතරයි ඇක්සස් කරන්න පුළුවන්. ඒ කට්ටියවයි මෙන්න මේ ෆිසිකල් කම්පියුටර් එකයි විතරයි. මෙයාව ඇක්සස් කරන්න ඕනි නම් ඔයාලට සිද්ධ වෙනවා මේ නෙට්වර්ක් ඉන්ටර්ෆේස් එක පෝට් ෆෝර්වර්ඩින් එකක් කරලා හරි මොනවා හරි මෙකැනිසම් එකක් පාවිච්චි කරලා ඒ රික්වෙස්ට් එක යවන්න මෙන්න මේ යූසර්ට. ඒ කියන්නේ මේ සර්වර් එකට VM එකට. අනිත් වර්ගය තමයි මොකද්ද? host only mode එක. bridge mode එක කතා කරා අපි net mode එක කතා කරා host only. මේ host only mode එකේදී අපිට තියෙන්නේ මෙයා මෙන්න මේ ඇතුලේ තියෙන virtual machines එකම range එක තියෙන host only mode එකට දැම්මම ඒ කට්ටිය එක්ක විතරයි කතා කරගන්න පුළුවන්. ඒ කට්ටිය විතරයි communicate කරන්න පුළුවන්. ඇයි ඒ මොකටද මේ වගේ ඒවා හදලා තියෙන්නේ? අර ඉස්සෙල්ලා කිව්වා අපි මතකද මෙන්න මේක isolation and security කියලා. එතකොට development and මේ තියෙන්නේ isolation and security. අනිත් එක තමයි development and testing. දැන් ඔයාලා cyber security related මොනවා හරි ටෙස්ට් කරනවා කියලා හිතන්නකෝ. අපිට පුළුවන් ද අපේ network එකට expose කරන්න මේක? බැහැ. එතකොට අපි ඒ වෙලාවට අපි කරන්නේ මොකද්ද? host only mode එකට දාගන්නවා. දාගෙන අපේ ටෙස්ටින් එක කරනවානේ. එතකොට අපේ network එකට impact එකක් නැහැ ඒකේ. නැත්තම් බලන්න ඔය network එකට දැන් හිතන්න ඔයා security මොනවා හරි tool එකක් test කරනවා. හදිස්සියේ හරි මේකේ වැරදිලා breach එකක් වුණොත් ඔයාගේ network එකට ඔයා ransomware එකක් check කරන්න කියලා හිතන්නකෝ. මොකද වෙන්නේ? ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔයා කම්පැනි මුළු කම්පැනි network එකම ඉවරයි. ඒක හින්දා ඔයාලා මේ වගේ දෙයක් කරනවා නම් මේ වගේ hypervisor එකක් පාවිච්චි කරලා host only mode එක පාවිච්චි කරලා ඔයාලා ඔයාලගේ ටෙස්ටින් එක කරගන්න. හරිනේ. එතකොට ඔය ටික තමයි අද අපි hypervisor එකක් සම්බන්ධව කතා කරන්නේ. මං හිතනවා ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න ඇති කියලා මේ පොඩි වෙලාවේ. හරිද? අපි එතකොට ඊළඟට බලමු කොහොමද hypervisor එකක් install කරන්නේ. මෙන්න මේ වගේ hypervisor එකක් install කරන්නේ කොහොමද? ඒක ඇතුලේ Ubuntu server එකක් කොහොමද host කරන්නේ? එතකොට ඒ host කරපු server එකට අපි කොහොමද SSH කරලා, ඒ කියන්නේ මේ putty කියලා tool එකක් තියෙනවා. putty tool එකෙන් අපි කොහොමද මෙන්න මේ අපේ අවශ්‍ය server එකට log වෙන්නේ remote. හරිනේ. එහෙනම් කට්ටියටම සුබ දවසක්. අපි හම්බ වෙමු ඊළඟ session එකේ.